අපි වගේ 10 ගුණයක් සෙනග ගේන්න නම් අලුතින් පිට්ටනියක් ටෙලිවිෂන් 100ට හදාගන්න වෙනවයි කියන එක අපි සිහිපත් කරනවා. ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් කිසිම කලක මේ ආණ්ඩුව තරම් මේ රැස්වීමට බය වුණ තරම් බය වෙලා නැහැ. ඊයේ තංගල්ලේ රැස්වීමක් තිබ්බා. තංගල්ලේ රැස්වීමට සෙනග ඇද්දේ පොලිසියෙන්. ඇයි මේ ආණ්ඩුව මේ රැස්වීමට මේ තරම් බය වුණේ? මේ අය ගණන් හදලා තිබ්බේ ශ්‍රී ලංකා එක පිවිතුරු එළවුරුමේ මහජනව පක්ෂේ වගේ අය පෝට්ටුවත් එක්ක දැන් තරහයි. 2022 තරහ වෙලා ගියා. පෝට්ටුවයි UNPයි 2024 තරහ වුණා. සජබෙයි එක්සත් ජාතික පක්ෂයේ දීගේ පේන තෙක් මානක නැහැ. මේ කට්ටිය වෙන් වෙලා ඉඳීවි. මේ කට්ටිය යන කොටා ගනීවි. ඒ නිසා අපිට බොරුවෙන් ප්‍රෝඩාවෙන් බය නැතුව පළවෙනි අවුරුදු 4ම යන්න පුළුවන් කියන සීනේ මේ ආණ්ඩුව හිටියේ. හැබැයි කයිතන් මහත්තයෝ අපි ඔබේ සීනය බොඳ කරලා ඉවරයි.